අයිබෝවන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ ජපන් සිහිනයට නිවැරදිම මාවත පෙන්වන GSDC අපිත් එක්ක එකතු වෙලා තමන්ගේ පාඨමාලාව සාර්ථක විදිහට අවසන් කළා. තව නොබෝ දිනකින් ජපානයේ බලා පිටත් වීමට නියමිත තවත් එක් වෘත්තිකයෙක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඇයත් එක්ක කතා කරමු. මගේ නම දිනුෂා සනාලි. මම ආවේ දෙල්ගොඩ නගරේ ඉඳලා. මගේ වයස අවුරුදු 25යි. GSDC ආයතනය ගැන ඔබ දැනගත්තේ කොහොමද? අපිත් එක්ක සම්බන්ධ වුණේ කොහොමද? මම GSDC ආයතනය ගැන දැනගත්තේ FB page එකේ post එකකින්. ඒකත් එක්ක තියෙන ෆෝන් නම්බර්ස් වලට කතා කරලා ඒ කාර්ය මණ්ඩලයත් එක්ක කතා කරලා තමයි මේ ආයතන සමග සම්බන්ධ වුනේ. Facebook එකේ ඇඩ් එකක් පෝස්ට් එකක් දැකලා කතා කරනකොට GSDC එක ගැන ලොකු විශ්වාසයක් තියන්න ඇති. ඉතින් දැන් ඔයගේ පාඨමාලාව සම්පූර්ණයෙන් කරලා ඉවරයි. ඉතින් තාමත් ඒ විශ්වාසය ඒ විදිහටම තියෙනවද? ඔව් ඇත්තම ඒ දවසේ කතා කරපු දවසේ ඉඳලා මේ වෙනකන් අපිට හැම දෙයකටම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ගොඩක් සහයෝගය දැක්වුවා. ඒ වගේම පාඨමාලා කරනකොටත් ඒ වගේ සහභාගී වෙන්න ඒවටත් ජපාන් ජාතික ගුරුවරු විසින් සහයෝගය දක්වුවා. SSW වෘත්තිකයෙක් විදිහට ජපානයට යනකොට මොන කාණ්ඩයේද ඔබ ජපානයට යන්නේ? මම යන්නේ නර්සින් කෙයා කැටගරි එක යටතේ. හරි. නර්සින් කෙයා කැටගරි එකෙන් ඉගෙන ගන්නකොට ඔයාට අදාළ ස්කිල් එක කරනකොට ආයතනයක් විදිහට අපෙන් හම්බෙච්ච සපෝට් එක කොයි වගේද? ස්කිල් එක කරනකොට අපිට කම්පියුටර් බේස් මොඩල් එක්සෑම් වගේ ඒවා තියෙනවා. ඒ වගේම අපිට ජපාන් ජාතික ගුරුවරු විසින් ෆිසිකල් ක්ලාස් එකක් පවත්වනු ලබනවා. ජපාන් භාෂාව ඉගෙන ගන්න පටන් ගද්දී ගොඩක් අයගේ තියෙන මතයක් තමයි JFT එක්සෑම් එක. එහෙම නැත්නම් ජපාන් භාෂා පදනම් විභාගය ගොඩක් අමාරුයි කියන එක. ඉතින් ඇත්තට මේක අමාරු එක්සෑම් එකක්ද? ඇත්ත වශයෙන්ම කිව්වොත් JFT එක්සෑම් එකට ගුරුවරු දෙන නිසි මාර්ගෝපදේශ යටතේ ගියොත් අපිට එක්සෑම් එක එච්චර අමාරු නෑ. ඒ වගේම ඒ පාඩම් එදිනෙදා ඒ විදිහට කරාන් පස්සේ අපිට ඒ එක්සෑම් එකේ ඒ කියන්නේ කම්පියුටර් බේස් මට්ටමේ පාඨමාලාව සිදු කරන නිසා ඒ විභාගය ජය ගන්න පුළුවන්. ඒ වගේම මමත් සම්පූර්ණ ලකුණු ලබාගෙන 250න් ලබාගෙන JFT විභාගයේ සම්බන්ධ වුණා. හරි. GSDC එකත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඉන්න අයට ආයතනයක් විදිහට අපි ගැන මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? ඇත්තටම කියන්න ඕනි GSDC ආයතනය ලංකාවේ තියෙන හොඳම ආයතනයක්. ඒකෙන් අපිට කම්පියුටර් බේස් ඒ වගේම අධ්‍යාපන පහසුකම් සියල්ල සපයනු ලබනවා. ගොඩක් ස්තුතියි.